සුබ දවසක් යාළුවනේ. ඉතින් මං අද මේ වීඩියෝ එක අරන් ආවේ මිරිස් වගාවේදී එන කොළ කොඩවීම දවස් 3ක් 4ක් වගේ යනකොට කොහොමද නවත්තගන්නේ කියලා කතා කරන්න. ඇත්තටම මේක කාබනික කෘමිනාශකයක්. අපිට මේක ගෙදරදීම හදාගන්න පුළුවන්. අපිට මේක හදාගන්න ඕන කරන්නේ අනෝදකොළ. ඉතින් අනෝදකොළ වලින් තමයි අපි මේ කෘමිනාශකය හදාගන්නේ. පැලමැක්කා, කූඩිත්තා, සුදු මැස්සා, මයිටාවා කියන කෘමිසත්තුන්ගෙන් සිදුවන හානිය නවත්ත ගන්න තමයි අපි මේ කෘමිනාශකය භාවිතා කරන්නේ. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ අනෝදකොළ. මෙතන අනෝදකොළ කිලෝ එකක් විතර තියෙනවා. ඉතින් අපි මේ ටික හොඳට තඹ ගන්න ඕන. හොඳට තඹ ගන්න ඕන හින්දා මම මේ ටික පොඩි පොඩි කෑලි වලට කඩා ගන්නවා. මෙන්න මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කඩා ගන්නවා. මේ විදිහට කඩා ගත්තාම ඉක්මනට අපිට මේ ටික තඹ ගන්න පුළුවන්. අනෝදකොළ කිලෝ එකකට වතුර ලීටර් 2ක් විතර දාලා තමයි තඹ ගන්න ඕන. මේක හොඳට වහලා තඹ ගන්න ඕන. අපි දැන් මේක ලිපේ තියලා පැයක් දෙකක් වගේ හොඳට තඹ ගන්න ඕන. තඹ ගන්න භාජනය පියනකින් හොඳට වහලා තඹ ගන්න ඕන. පැයක් එකහමාරක් වගේ තැඹුණාට පස්සේ මේ වතුර ටික තේ කහට පාටට ඇවිල්ලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ගානට කහට එනකන් අපි මේ ටික තඹ ගන්න ඕන. ඉතින් මං තඹ ගත්ත අනෝදකොළ වතුර ටික නිවෙන්න තියලා මෙන්න මේ වගේ බෝතලයකට දාගත්තා. මෙන්න මේ ගානට කහට පාට එනකන් අපි මේක තඹ ගන්න ඕන. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ ස්ප්‍රේ ටැංකියකට අනෝදකොළ වතුර ලීටරයකුයි වතුර ලීටර් 2කුයි දාලා තමයි මේ ටික ස්ප්‍රේ කරගන්න ඕන. මම මුලින්ම අනෝදකොළ වතුර ලීටරයක් මේ ස්ප්‍රේ ටැංකියට දාගන්නවා. ඊට පස්සේ වතුර ලීටර් 2කුත් ඒ ටැංකියටම දාගන්නවා. හොඳට කලවම් කරගෙන දැන් මේ ටික මිරිස් ගස් වලට ස්ප්‍රේ කරගන්න ඕන. ස්ප්‍රේ කරනකොට ගහෙන් වැක්කිරෙන්න ස්ප්‍රේ කරගන්න නැතුව මීදුම වගේ කොළවල හිටින්න තමයි ස්ප්‍රේ කරගන්න ඕන. මිරිස් කොළ කොඩ වෙලා තියෙනවා නම් දවස් 3න් 3ට දෙපාරක් මේක ස්ප්‍රේ කරගත්තාම දවස් 3-4ක් යනකොට කොළ කොඩ වීම නවත්ත ගන්න පුළුවන්. මගේ ගස්වල නම් කොළ කොඩ වෙලා නැහැ. ඒක නිසා මම සතියට එකපාරක් වගේ තමයි මේක ස්ප්‍රේ කරන්නේ. කොළ කොඩ වෙනකන්ම බලන් ඉන්න නැතුව මේක සතියට එකපාරක් වගේ ස්ප්‍රේ කරගත්තාම අපිට කොළ කොඩ වීම සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් තවත් මිරිස් වගාව ගැන වීඩියෝ මගේ channel එකේ දාලා තියෙනවා. ඒවත් ගිහිල්ලා බලන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.